මේ අපි දැන් ඉන්නේ ඒ ප්‍රසංගයට වර්ගීකරණය කරන අවස්ථාවේ නිවේදනාංශයේ දරුවෝ තම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන ස්ථානයේ මේ දරුවෝ තමන්ගේ හැකියාවල් ඉදිරිපත් කරන ආකාරය. අනුපවයි අව්‍යාජත්වයේ අසුතරත්වයේ විශ්වමය සංකේතය. එහෙම නැත්නම් විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ලෙස සැලකන්න පුළුවන් මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකයේ තමයි ළමයා කියන්නේ. ඉතින් ඒ ළමයා තමයි ඕනම රටක අනාගතය බාරගන්නේ. ඉතින් විශ්වයේ සැමටම ලස්සන ලෝකයක් හදාගන්න අපි හැමෝම අත්දැක වැදගත් හරි අපූර්ව තැනක් තමයි මුදුවර කියන්නේ. ඉතින් මුදු බව, තුලිත බව, හරවත් බව සහ රසවත් බව එකට කැටි කරගත්ත පාන්දුර 351 මුදුවරට වසර 40ක් පිරීම නිමිත්තෙන් අපි මේ සූදානම් කරලා තියෙන වැඩසටහනයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. තාත්තේකට අයිති උනත් මොන ආගමක් ඇදහුවත් මොන භාෂාවක් කතා කරත් අපි හැමෝම බෙදාගන්නේ එකම රටේ. ඉතින් හැමෝටම ගෞරවය ලැබෙන, හැමෝටම වටිනාකමක් ලැබෙන ජාති ආගම් කුල වේද නැති ලංකාව ලෝකයක් අපි බිහිකරනවා. මේ අරමුණත් එක්ක මේට අවුරුදු 40කට කලින් ආරම්භ වෙච්ච පානදුර 351 මුදාරට අද හරියටම වසර 7ක්. එහෙනම් තව සුළු මොහොතකින් මේ වේදිකාව තුළ දිගහැරෙන්නේ මේ 351 පානදුර මුදාරේ අභිමානවත් 40 වන සංවත්සරය. අවසර නම් මල තුටි පෙන්නට අවසර නම් හිරුට අවුත් වෙන්න අවසර නම් දෙන්න මටත් මදකට අවසර. මගේ අද දින මාගේ කතාව වන්නේ පංච මහා වාදයන්ගෙන් එකක් වන පාණුතුරා වාදය ගැන වදක් වෙනක් කොහොමද තැබීමටයි. පාණුතුරා වාදය කියන්නේ අපේ රටට සිදු කරපු අපේ රටේ තිබු හොඳම වාදයේ කිව්වොත් නිවැරදි 1973 අගෝස්තු මාස 26 සහ 28 දින පංච මහා වාද භූමියේදී ඒ පැවතුණා. එදා අද පැවතුම් නැත්නම් මිෂන්
පටිල් පටකි ඔය මේ මම දුන්නා නේද අර මේ දැන් ඉදිරිපත් කරන්නේ තමන්ගේ හැකියාවල් ජ්‍යෙෂ්ඨාංශයේ වයස 13න් ඉහළ දරුවෝ